ඔයාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම හදන්න යන්නේ අපිට උත්සව අවස්ථාවල නැතුවම බැරි ගමේ රාට හදන වම්බටු පැහි එක. මම මේ වම්බටු පැහි එක හදන්නේ මගේ පිටරට ඉන්න පුතාට අරින්නයි. ඔයාටත් පුළුවන් ඔයාගේ පිටරට ඉන්න හස්බන්ඩ්ට දරුවන්ට මේ වගේ රසවත් වම්බටු පැහි එක හදලා අරින්න. දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම වම්බටු ග්‍රෑම් 500ක් ගත්තා. වම්බටු ටික හොඳට හොදලා මේ වගේ කපා ගන්න ඕන. මේක අපි වෙනදා හදන වම්බටු මෝජයකට වඩා ටිකක් වෙනස්. මේ සයිස් එකට කපා ගන්න. දැන් වම්බටු ටික කපලා ඉවරයි. දැන් මේ වම්බටු ටික මම ගැඹුරු තෙලේ බැද ගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද වම්බටු පැහි කෑම වර්ග පිටරට අරින්නේ කියලා. අපි වම්බටු ටික පදිනකොට ගොඩක් දුඹුරු පාට වෙනකම් බැදගන්නේ නැහැ. මේ වගේ ගන්නට බැද ගන්න ඕන. දැන් පොඩි භාජනයක් කරන් මම එකට අබ මේස හැඳි 1.5ක් එකතු කරගන්නවා. දැන් අබ එකට විනාකිරි මේස හැඳි 2ක් එකතු කරගන්නවා. දැන් මේ අබ මිශ්‍රණය මම පැත්තකින් තියාගන්නවා. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් එකතු කරනවා. ඊළඟට ඊනියට කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරනවා. දැන් අමු මිරිස් කර 5ක් එකතු කරනවා. මම මේ අමු මිරිස් ටික මැදින් පළලා තියෙන්නේ. ඊළඟට රම්ප කරපිංච ටිකක් එකතු කරනවා. දැන් මේ ටික මදකින් බැද ගන්න ඕන. දැන් අපි මේ පැහි එකේ වැදගත්ම දේ, ඒ කියන්නේ අබ පේස්ට් එක හදා ගන්නයි යන්නේ. දැන් මම පොඩි ග්‍රයින්ඩර් එකක් ගන්නවා. ඒකට පොඩි සුදු ලුණු ගෙඩි 2ක් එකතු කරගන්නවා. තව ඉඟුරු පෙති 2ක් එකතු කරනවා. ඊළඟට අපි අර පෙඟෙන්න දාපු අබ මිශ්‍රණය දැන් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕන. අබ ටික හොඳටම ඇඹරෙනකන් ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඔයාට පුළුවන් වංගෙඩිය හරි ගලේ හරි අඹර ගන්න. දැන් මේ තින්නේ අපි අඹරගත්ත මිශ්‍රණය. දැන් මේක මම ලුණු එකට එකතු කරගන්නවා. අපි අබ ටික අඹරද්දී වතුර එකතු කරන්නේ. තව අවශ්‍ය නම් විනාකිරි එකතු කරගන්න. මොකද අපි වතුර එකතු කරුවොත් මේක කල් තියාගන්න බැරි වෙනවා. දැන් කෑලි මිරිස් මේ සෑන්දි එකයි. සීනි මේ සෑන්දි එකකුයි මම එකතු කරනවා. දැන් ලුණු තේ හැඳි භාගයක් එකතු කරනවා. දැන් කෑලි මිරිස් ටික හොඳට බැදෙනකන් අඩු ගින්දරේ බැද ගන්න ඕන. දැන් බැදපු වම්බටු ටික එකතු කරගන්නවා. වම්බටු ටික පොඩි වෙන්නේ නැතුව පරිස්සමින් හැදිලා ගන්න ඕන. දැන් විනාඩි 2-3 ගොඩක් අඩු ගින්දරේ උයා ගන්නවා. ගොඩක් අය මේ වම්බටු පැහියට පොල් කිරි එකතු කරනවා. ඒත් නියම වම්බටු පැහියකට පොල් කිරි දාන්නේ. එතකොට තමයි වම්බටු පැහියක නරක් නොවි දින කීපයක් තියාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න අපේ රසවත් වම්බටු පැහියක ලෑස්ති. දැන් මේ වගේ කෙහෙල් කොලයකට දාලා නිවෙන්න තියෙනවා. ඇත්තටම මේක බත් එක්ක කද්දි එන රස වචනෙන් කියන්න බෑ. ඉතින් මේ වම්බටු පැහියක ඔයාගේ දරුවන්ට, ඔයාගේ හස්බන්ඩ්ට රට අරින්න පුළුවන් හොඳම රෙසිපි එකක්. ඉතින් ඔයාත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න කොහොමද රස කියලා. ඉතින් ඔයා මේ රෙසිපි එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. දැන් කැම ටික නිවුණාන් පස්සේ මම මේ වගේ ඔතා ගන්නවා. කෙල් කොලින් ඔතාගෙන ඊළඟට මේ වගේ සිප්ලොක් බෑග් එකක් ගන්නවා. ඊළඟට මම සිප්ලොක් බෑග් එකට දාලා මේ වගේ පැහි එක බෑග් එකේ හුලං ටික ඇරලා ලොක් කරගෙන ඩීප් ෆ්‍රීස් එකට දානවා. ඩීප් ෆ්‍රීසර් එකේ අපිට ඕන කාලයක් මේක තියාගන්න පුළුවන්. මම මේ වගේ කෑම හදලා ඩීප් ෆ්‍රීස් එකට දානවා. ඊට පස්සේ ඩීප් ෆ්‍රීසර් එකේ තියෙන කෑම ටික පැක් කරන්නේ යන දවසේ අන්තිම මොහොතේ තමයි බෑග් එකට පැක් කරන්නේ. ඒ පැක් කරනකොට හොඳට පොලිතින් බෑග් වල ඔතලා තවත් රෙදි බෑග්ස් 2-3ක පැක් කරලා තමයි ලගේජ් එකට දාගන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි මෙතෙක් වෙලා ෆ්ලේවර් ටවුන් channel එක සමග රැඳී සිටියට. ඔයාට නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.